උදේ 6:00ට විතර කඩේට ආපුවාම ෂොප් එකේ ඉස්සරහා view එක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මුලින්ම 8ට විතර ඕපන් වුණ අපේ කඩේ අපේ චූටි රෝස මල ආවට පස්සේ ගෙදර වැඩ ටිකක් වැඩිනේ. ඉතින් ඊටත් පස්සේ 10ත් පහ වුණු දවසුත් එමටම තිබුණා දවස් ඇතුළත කඩේ ඕපන් වෙන්න. ඉතින් කොහොම හරි ඔන්න දැන් උදේ 5ත් 6ත් අතර ෂොප් එක අනිවාර්යෙන් ඇරෙනවා. හැබැයි මම එනකොට උදේ 6:30 විතර වෙනවා. උදේම හස්බන්ඩ් කඩේ ඇරලා පුදු පහන තියලා පිරිත් එහෙම දාලා මල්ලලා කහ වතුර එහලා ඒ වතාවත් ටික ඉටු කරලා යනවා එයා වැඩට. ඉතින් මම ආපහු ෂොප් එක පොඩ්ඩක් අස්පස් කරගෙන අතපොත ගාලා ගණ දෙවියන්ගෙන් ආශිර්වාද ගන්න ඒ වතාවත් ටික මම ඉටු කරනවා. channel එකේ පළවෙනි vlog එක මේක වුණාට මම මීට කලින් channel එකක් කරපු කෙනෙක්. සමහරක් විට මාව බලන ඔයාට මාව මතකත් ඇති. ඊට හරියටම මාස 6කට කලින් තමයි මම ඔයාලත් එක්ක වීඩියෝ ෂෙයා කරගත්තේ අර කලින් channel එකෙන්. ඉතින් මගේ ෆෝන් එක කැඩුනා. මම ඔයාලත් එක්ක vlog ෂෙයා කරගත්තේ ඒ ෆෝන් එකෙන්. වෙන device එකකින් මම ඒ channel එකට log වෙලා හිටියෙත් නැහැ. ඉතින් ආයෙමත් ෆෝන් එකක් අරගෙන ඒ channel එකට log වෙන්න හැදුවත් මම දීපු recovery number එකත් වැරදි කියනවා. මම ලියාගෙන ඉන්න පාස්වර්ඩ් එකත් වැරදි කියන. ඉතින් කොහොම හරි අවසානයේ මට මම අවුරුද්දක් විතර කට්ට කාලා ගොඩ දාගත්තු මගේ ලස්සන මතක පොතක් විදිහට තියන් හිටපු හරි ආදරෙන් ආසාවෙන් මගේ ලයිෆ් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තු මට ඒ channel එක නැති වුණා. ඉතින් තව විස්තර මම ඉස්සරහට කියන්නම් මේ ගැන. ඉතින් කොහොම හරි මම ආයෙමත් වෙනත් නමකින් වෙනත් විදියකට ආයෙමත් ඔන්න මේ channel එකෙන් ඔයාලා බලන්න එනවා හරිම ආදරෙන්. මගේ ෂොප් එකේ මම ගණ දෙවියන් වැඳලා ආශිර්වාද ගන්නේ මේ තරම් භක්තියකින්. මටත් ඔයාලටත් අපි හැමෝටම ගණ දෙවියන් ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. කිට්ටුයි අකි බබාගේ ස්කූල් වෑන් එක 7ට එනවා. එයා දෝය ඩාන්සින් එකකට ඉන්නවා. ඒ හින්දා තමයි ඔහොම ගියේ. මේ දවස් ටිකේ බොටම් එක පිටින් තමයි යන්නේ. මොකද මේ දවස්වල ස්පෝර්ට් මීට් හින්දා. මොකක්ද මේකට කියන්නේ අප්පුඩි ගහනකට? ඒ සුදු බෝලේ. සුදු බෝලේ. කො සුදු බෝලේ? තෝති බෝලේ. මට වෙනදට වඩා වැඩි පහසුවකින් වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ ඔයාලා කලින් දැකපු මගේ අම්මයි අප්පච්චි හින්දා. මොකද මේ දවස් ටිකේ එයාලා අපි ළඟ ඉන්නේ. ඉතින් ලොකු උදව්වක් මට මගේ එදා දවසේ වැඩ ටික පහසුවෙන්ම කරගෙන යන්න. තව ඉතින් මම හුඟක්ම ෆ්‍රී වෙනවා එයාලා හින්දා. චූටි සෝසු මලත් අම්මත් එක්කන් ෂොප් එකේ තියලා ඔන්න මම ගෙදරට ආවා. එයාගේ උදේ කෑම එක හදලා අපේ මල්ලි බබාට සුවඳල්හාලි බත් එකක් තමයි හදන්නේ. ඒකට මම තව එළවලු වර්ග ටිකකුයි තව මම මේක ලිප් ඔෆ් කරන්න ටිකකට කලින් නිවිති කොලයක් එකතු කරනවා. මම එයාගේ හාල් වර්ග ටික, දානේ වර්ග ටික, තව ඔය ආමන්ඩ් ඇට, තල ඇට වගේ දේවලුත් මෙන්න මේ ඔයාලට පේන පුංචි රැග් එකේ තමයි ලස්සනට පිළිවෙලට අහුරගෙන ඉන්නේ. එහෙම වුණාම හරි ලේසි පහසුයි. ඒ වගේම හරි ආසාවෙන් කෑම එක උනත් හදන්න ආස හිතෙනවා මට. කඩේ තියෙන ෂොප් එකත් එක්ක හින්දාම මට වැඩ කරගන්න ඉතින් ගොඩක් පහසුයි. වෙනදට නම් බබාට කෑම එහෙම කවලා එයාව නාවලා පළවෙනි නැප් එකේදී තමයි මම අර 10ත් පහ වෙලා ෂොප් එක අරිනවා කියලා කිව්වේ. අන්න එහෙම කරේ. ඒත් දැන් ඉතින් එහෙම කරන්න උනාවක් නැහැ. මොකද මට උදව්වට 3 දෙනෙක්ම ඉන්නවනේ ඉතින් දැන්. 3 පාරක් විතර හාල් ටිකයි පරිප්පු ටිකයි තව මම අද එකට එකතු කරලා අරන් තියාගෙන හිටපු කොල්ලු ටිකක්.
ඉතින් මේ ටික හොදලා අර පොඩියට කපාගත්තු වට්ටක්ක ටික බොංචි තව මම මේකට කැරට් එකතු කරගත්තා. ඒ ටික මම මේ විදිහට තියා ගන්නවා වතුර ටිකක් වැඩිපුර තියලා. මම ඔය වෙනම තැම්බෙන්න තියලා තියෙන්නේ ගම්බිත්තර එකක්. අද උදේ කෑමකට එකතු කරන්න. මොකද මම මේ බත් එකට අද මස් මාළු මුකුත්ම එකතු කරේ නැහැ. වෙනදට නම් බත් එක හදනකොට ඔය මොනම හරි දෙයක් දානවා. අද මම උදේට බිත්තර දෙන්න ඕනේ හින්දා මොකොත්ම මේ බත් එකට එකතු කරේ නැහැ. අර නිවිති කොළය මම පොඩියට කපලා පැත්තකින් අරන් තියනවා. බත් එක ලිපින් බාන්න ඔන්න මෙන්න තියේදී එකතු කරගන්න. ඔන්න අපි දෙන්න චුට්ටක් කඩේට වෙලා හිටියා. ගමේ අම්මව ආපහු ගෙදර යවලා චුට්ටක් බත් එක පොඩ්ඩක් බලන්න කියලාත් කිව්වා. බයි එක හදලා එන්න. තුති. බයි එක හදලා එන්නම් ඔයාගේ. බලන්න. ඔන්න අපේ ශාක්‍ය මැනිකගේ අද උදේ කෑම එක බ්ලෙන්ඩ් කරන්න කලින් මෙන්න මෙහෙම තමයි හැදිලා තිබුණේ. බ්ලෙන්ඩ් කරන්න කලින් මම අද මේ කෑම එක එළඟි තෙල් පොඩ්ඩක් දාලා ටෙම්පරේචර් කරගෙන තමයි කෑම එක හදාගන්නේ. ඔයාලට ඇහෙනවද? අපේ බබා පුංචාවන දැන් තමයි හැරලා තියෙන්නේ. ඔන්න ඒ කියන්නේ ඉතින් මම තවත් ෆ්‍රී වෙනවා කියන එක මේතන ඉඳලා ලයින් ගෙවල් නම් දන්නවා ඇතිනේ හැමෝම ඉතින් බබාලා ඉන්නේ කාගේ අතේද ඊට පස්සේ කියලා. මම අපේ චුටි පැටියට පොල් තෙල්, එළඟි තෙල්, තව වර්ජින් ඔයිල් එක පාවිච්චි කරනවා කෑම ටෙම්පරේචර් කරලා දෙනවා නම්. නැත්නම් බ්ලෙන්ඩ් කරනකොට බටර් කෑල්ලක් එකතු කරනවා කෑම එකට. එහෙමත් නැත්නම් පොල් කිරි පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා ලිප් ඔෆ් කරන්න පොඩි වෙලාවකට කලින්. බත් එක නිවෙන කල් මම යට චූටි අඹ කෑල්ලකුත් චොප් කරගන්නවා බත් එක කවල ඉවරලා කවන්න. ප්‍රධාන ආහාර වේල් තුනට පස්සේ ගෙදර තිබුණත් අනිවාර්යයෙන් මම මේ විදිහට පොඩි පළතුරු කෑල්ලක් එකතු කරගන්නවා කෑමකට පස්සේ. දෙන්න කඩේට ගිහිල්ලා බණ්ඩි කොල්ලවත් අරන් ආවා. දැන් නම් මෙයා චුට බඩගිනි වගේ තමයි ඉන්නේ. මම එයා උදේ හැරුණාට පස්සේ මොනවත්ම අපහු දෙන්නේ නැහැ කන්නවත් බොන්නවත්. චුටක් අර බඩගිනි කරවලා වගේ තමයි මෙහෙම කවන්න. එතකොට හොඳට එයා උදේ එයාගේ කෑම එක ගන්නවා. සුදු මල්ලි අපුදි පුදි අපුදි පුදි අපුදි. සුදු මණික ඔඩකලන්නේ අපුන් කන්නද සුදු. මම ඔයාලට අර ඉස්සෙල්ලා කිව්ව හරි නේද? මම කටවල් දෙකක් තුනක් වගේ තමයි කැවුවේ. අපේ චූටි පුංචා ඒ වැඩේ බාරගත්තා. ඔන්න දැන් මලි බබාට බබා පුංචා කවන නිසා මම උදේ කෑම එක කාලම ආයමත් කඩේට යන තමයි හදන්නේ. අද උදේ කෑමට මේවා තමයි ඉතින් මම හැදුවේ. දැන් මේ සෝස මල මං අතට හුඟක්ම එන්නේ
කොකු බීලා දොයිය ගන්න විතරම කන්නේ බෝ නාන්නේ හුඟක් දුරට පුංචත් එක්ක. දැනුත් ඉතින් කෑම කාලා බෝ නාලා තමයි මේ දොයිය ගන්න ඇවිත් තියෙන්නේ. අයියාව බායි එහෙනම්. කප්පිය බායි. අපි vlog එක ඉවරයි. අද සමාප්තයි බායි. මොකද නිමිනේ මතු සම්බන්ධයි. ඉතින් ගොඩක් දුරට ගොඩක් වැඩ අක්කි බබාගෙත් උදව්වැතුව කරගෙන ආපු මට ගොඩක් බිසි ලයිෆ් එකක් ගත කරපු මට తాවකාලිකව ටික දවසකට හරි සැහැල්ලුවෙන් ස්ට්‍රෙස් එක අඩුවෙන් ලයිෆ් එක ගත කරන්න උදව් වෙන මගේ අම්මටයි අප්පච්චිටයි විශේෂයෙන්ම අපේ බබා පුංචටයි බොහොම ස්තුතියි වගේම ගොඩක් පින් ඔයාලා මට මේ දෙන නිදහසට. රින්තොට ගංතොට ආදී තැනේයා මල් මද බිසවුනි ඔබ හමු